ආතල්ම ඡන්ද පොරොන්දු ටික දුන්නේ කවුද කියලා දන්නවද? තමිල්නාඩුවේ පොරක්. කවුද? මෑත ඉතිහාසයේ මම දැකපු ආතල්ම ඡන්ද පොරොන්දු ටික දුන්නේ කවුද කියලා දන්නවද? කවුද දුන්නේ? තමිල්නාඩුවේ පොරක්. කවුද? විජේ. මොනවද ඡන්ද පොරොන්දු? කසාද බඳින යුවතියකට රත්තරන් ග්‍රෑම් 8යි. සෑම නිවසකටම ගෑස් සිලින්ඩර් 6යි අවුරුද්දට. ජොබ් එකක් හම්බෙනකන් තරුණයෙක්ට මාසෙකට රුපියල් 4000යි. ඉන්දියාවේ රුපියල් 4000ක් කියන්නේ ලංකාවේ රුපියල් 16000ට ආසන්න මුදලක් විතර එනවා. මේ හිතන්න ආතල් නැද්ද ඒවා? පට්ටාතල් ඡන්ද පොරොන්දුනේ. එතකොට ඉන්දියාවේ උන්ගේ දේශපාලන අවිඥානිකත්වය ගැන හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් තමිල්නාඩුවේ දේශපාලනයයි තමිල්නාඩුවේ රංගපෑම කියන්නේ මේ මාර සමාස්තරව යන්නේ. තමිල්නාඩුවේ හිට වෙන පොර ඊළඟට මුහුදුරට මහා ඇමති වෙනවා. දැන් අතීතෙත් එහෙම වෙලා තියෙනවා. MGR ඊට පස්සේ MGR ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ජයලලිතා. දැන් කවුද? තලපති විජය නෙමෙයි ජෝසප් විජය නම ඔය තලපති කියන්නේ පොර දාගත්ත කෑල්ල. හිතන්න ආතල්ම ඡන්ද පොරොන්දු ටිකක් දීලා තින්නේ. දැන් මිනිහා දෙන්නේ බෑ. යකෝ ඡන්දදායකයෝ විතරක් කෝටි 6ක් තමිල්නාඩුවේ. ඡන්දදායකයෝ කොහොමද රත්තරන් දෙනකොට කරන්න පුළුවන් වෙයිද නැහැ මම හිතන්නේ නැහැ. ඉතින් එහෙම පාලනය එහෙම කරන්න පුළුවන් කියලා.